උදෙන්ම වැඩ පටන් ගන්න මමා කැට් වොෂ් දාලා පපාගට කන්න දේවලුත් හදලා කෑම කාලා පපා කැට් වැඩට යනකම් ඉඳලා ලැප් එක ළඟ වාඩි වෙනකොටම පැය 4ක් විතර උදේවරුවෙන් ගත වෙලා ඉවරයි. බතුයි පරිප්පුයි පොල් සම්බෝලයි තමා මමා කැට් හැදුවේ. පැංච කැට් සහ චුට්ට කැට් නැති නිසා නිල ආහාරය ඔන්න ඕක තමා. රැට ගොඩාක් දවසට පාන් කනවා. වියදම පොඩ්ඩක් වැඩිනේ මේ දවස්වල. පැංචයි චුට්ටයි දෙන්නම නැති නිසා මමා කැට්ට ගෙදරින් එළියට යන්න උවමනාවක් නැහැ. දවසේම ගෙදර තමා ඉන්නේ. ඉතින් මමා කැට් YouTube channel එකක් කරන්න ගත්තා. අර පාළුවත් නැති වෙන්න. මමා කැට් එයාගේ YouTube channel එක දියුණු කරගන්නයි හදන්නේ. වීඩියෝ හදනවට හිතනවටත් වඩා වෙලාවක් යනවා. මොකද සල්ලි ගෙවපු පැකේජස් එකක්වත් මමා කැට්ට නැති නිසා. දවල් කාලෙම මමා කැට් වැඩ කරනවා. කන්න නැගිටින්නෙත් නෑ. කොහොමත් පපා කැට් ඔෆිස් ඇරිලා ආවමනේ මමා කැට් කන්නේ. ලැප්ටොප් එකට හවසට පොඩි නිවාඩුවක් හම්බ වෙනවා. ඉතින් හවසට පපා කැට් ගෙදර ආවම දෙන්නත් එක්කම කෑම කාලා මමා කැට් එහෙමම පුටුසෙටි උඩ නිින්ද යනවා. ඒකත් පැය 4කට අඩු නිින්දක්. මමා කැට් ඕන කරන්නේ පැය 16කට වඩා වැඩ කරලා එයාගේ YouTube channel එක දියුණු කරගන්න. පොඩි නිින්දකින් පස්සේ මමා කැට් ආයෙම වැඩ පටන් ගන්නවා. මමා කැට් ඒක බොන්නෙත් එහෙමම වැඩ කරන ගමන්. වැඩ කරන අතරේ මමා කැට් පැන්සටයි චුට්ටටයි කෝල් නම් කීපයක්ම ගන්නවා. මොකද කොච්චර වැඩ තිබුණත් එයාලගේ ප්‍රශ්න, දුක, සතුට ඔක්කොම බෙදා ගන්න ඕනේනේ. මමා කැට් ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා. සමහර වෙලාවට මමා කැට් ලැප් එක ළඟම නින්ද ගිහිල්ලා. පපා කැට් නම් ඉතින් බනිනවා. ලෙඩ හදාගන්න තමා හදන්නේ කියලා. ඒත් මමා කැට් ටාගට් එකකට තමා වැඩ කරන්නේ. ඉතින් අපි බලමු මමා කැට්ගේ channel එකට මොකද වෙන්නේ කියලා. ඔයාලත් යාළුවනේ මමා කැට්ගේ channel එක අනිවාර්යෙන් බලන්න. බලලා subscribe කරලා follow කරලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මමා කැට් මේ comments ගොඩක් වැදගත්. මොකද ඒව පාවිච්චි කරලා තමා මමා කැට් ඊළඟ වීඩියෝස් වලට අලුත් contents අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ.